ආරක්ෂක උපදේශකයෙක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඔබතුමාලා බඳවාගත්තද? ඒ සඳහා යම් වැටුපක් ගෙවලා තියෙනවද? ඒ වැටුප නැවත අය කර ගැනීමක් සිදු වෙලා තිබෙනවද? මේ පිළිබඳව ඔබතුමාලා අදහස් මොකද උනේ කියලා කියන්නේ? අපිට නම කිව්වොත් අපි හරියටම කියන්න රාජකාරියේ දෙන. නෑ රාජකාරී වෙන්න එක්කෙනෙකුටවත් අපි මේ බන්ධ කරේ නෑ මතුමා. 7-5ක්වත් ගෙවලුකුත් නෑ. දැන් ඔබතුමාලා යෝජනා කරලා තියෙනවා. යෝජනා කරලා තියෙනවා. ඔබතුමාලා කොහොමද යෝජනා කරන්නේ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරියෙකුට හරිද වෙනම උපදේශක තනතුරක් ලබා දීලා වෙනම වැටුප් දෙන්න? ඒ තමුන්නාන්සලගේ යෝජනාව වැරදිනේ. ගරු සභාපතිතුමනි අපිට පුළුවන් ද මේ පොලිසිය නිලධාරියෙක් අපේ සිකියුරිටි ෆර්ම් එකක් වගේ වැඩ කටයුතු කරන්න? ගරු සභාපතිතුමනි මේ පිළිබඳ විස්තරයක් කරන්නම්. අපිට සිදු වුණා කොවිඩ් කාලයේ ඉන්න අනතුරුවත් විශේෂ ආරක්ෂාවන් සහ විශේෂ තත්ත්වයන් යටතේ තරඟ සංවිධානය කරන්න. තමුන්නාන්සලා දන්නවා ඇති ඕස්ට්‍රේලියානු තරගාවලිය තිබ්බේ මුළු රටේම ලොකු අර්බුදයක් තියෙන කාලෙක. පෙට්‍රල් ඩීසල් නැති කාලෙක අපි මේ සියලු දේවල් ආරක්ෂක අංශද එකතු කරගනිමින් තමයි කරේ ගරු සභාපතිතුමනි. ඒ අවස්ථාවේදී අපිට විශේෂයෙන් සහයෝගය සහ උනන්දුවෙන් කටයුතු කරන ලැබූ එතුමා වෙනුවෙන් අපි යෝජනාවක් කරා මෙතුමාට අපිත් සමග එකතු වෙලා වැඩ කරන්න කියලා. ඒ ඉල්ලීම අපි එතුමාගෙන් කරා. නමුත් එතුමා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. නෑ ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාලගේ ඉල්ලීම වැරදි කියලා ඔබතුමාලට තේරෙන්නේ නැද්ද තාම? ඔබතුමාලා ඉල්ලීම කරන්න ඔබතුමාලා කියන්න ඕන මේ කොවිඩ් කාලයක් තියෙන්නේ අපිට තරගාවලි පැවැත්වීමට හෝ පුහුණු කිරීම සඳහා අපිට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැහැ. ඒ නිසා ආරක්ෂාවක් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් හදන්න කියලා ලේකම්තුමාගෙන් ඉල්ලන්න ඕන. ලේකම්තුමාගෙන් ඉල්ලන්න ඕන. ඔබතුමාලා කෙලින්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ලිපියක් යවනවා. ඔබතුමා අපේ ඇඩ්වයිසර් කෙනෙක්ට පත් කරගන්නවා. 1,50,000ක වැටුපක් ගෙවනවා. තව මේ ඉන්ධන දීමනාවක් ගෙවන්න නේද? නෑ මේගොල්ලන්ගේ ප්‍රශ්න තියෙන්නේ. ඒතකොට මේ රාජකාරී යෙදෙන පොලිස් නිලධාරී හරිද? ඔබතුමාලා එහෙම පත් වීමක් දෙන්න යෝජනා කිරීමම වැරදි. ඒක පිළිගන්න ඉස්සෙල්ලා. ඔව්. ගරු සභාපතිතුමනි ඒකටම දැන් මේ ඉල්ලීම කළ යුත්තේ ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ. අපිට ඉල්ලන්න මේ රජයේ පොලිස් දෙපාර්තමේන්තුව. එහෙම ඊට පස්සේ අමාත්‍යාංශයේ ලේකම්වරයා කවුරු හරි තෝරලා ඒ නිර්දේශයක් දෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේක ඒ විතරක් නෙවෙයි. තමුන්නාන්සේලා පොලිස් නිලධාරියට යෝජනා කරනවා 1,50,000ක වැටුපක් දෙනවා කියලා. ඒක හරියට සැලකුවොත් අල්ලස් ලබා දීමක්. තමුන්නාන්සේලා රාජකාරී යෙදෙන පොලිස් නිලධාරි මහත්මයෙකුට 1,50,000ක වැටුපක් ලබා දෙනවා අපිට වැඩ කරන්න කියලා කියනවා. ලියුම නිකුත් කරපු කෙනා නම මේක. ඔව්. ඒ ඉතින් ඔබතුමා ඔය වගේ දැක්කලි ඉත දුන්නේ. අපි අද වෙනතුරු එයාට කිසිම දීමනාවක් දීලා නැහැ. හරියට. යෝජනාව කරේ සභාපතිතුමා ගරු සභාපතිතුමා මේක ඩිසිෂන් එකක් ගත්තා ඒ කාලේ අපේ මේ ට්‍රෙෂරර් කිව්වා වගේ ඒ තිබුණ සිටුේෂන් එකේ හැටියට අපිට ටූර්නමන්ට්ස් කන්ඩක්ට් කරන්න සම් අසයින්මන්ට් එකක් දෙන්න කියලා ඇඩ්වයිසර් හැටියට කන්සල්ටන්ට් හැටියට එක්කෙනෙක්ව පත් කරන්න කියලා. එතකොට එතුමාගේ නම එක්ස්කෝ එකෙන් මේවා කරා. අපි එතුමාට ඒ ලියුම දුන්නා. එතුමා ඒක පිළිගත්තේ නැහැ. එතුමා අපිට ලියුමක් එව්වා ඉස්සරහ කියලා. එතුමා ඒක පිළිගන්න බෑ. මොකද එයා මේ එයාගේ සුපීරියර්ස්ලව කන්ටැක්ට් කරලා මේ එයා ඒක කැමති නැහැ කියලා ඒක බාර ගන්න. ඉතින් අපි කිසිම දීමනාවක් අද වෙනතුරු එතුමාට කරලා නැහැ. නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අවස්ථාවේදී අපිට තිබුණ අර ඩෙස්පරේෂන් එකට තමයි අපි එතුමාට ඒක ඔෆර් කරේ තිබුණ ඇස් ඇඩ්වයිසර් කන්සල්ටන්ට්. ඔබ හැම එකටම උත්තර දෙන්න එපා. කරුණා කරලා ඔබතුමාලා ක්‍රමවේදයේ අඩුපාඩුවක් තියෙනවනේ. ඒක පිළිගන්න. ඔබතුමාලා අර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදේශකරේ හැටියට පත් කරගත්තු දිනේ කියන්න පුළුවන්ද? ඔබතුමාලා ඒ පත් කිරීම සඳහා ලිපි යොමු කරපු දිනේ ඒ දිනේ කියන්න පුළුවන්. ඒ කියන්නේ කවදද ඔබතුමාලා එතුමා බඳවා ගැනීම සඳහා නියුමිය වපු දිනේ කවුද මොනවාද ගන්න? පත් කරේ නෑ. මේ සභාපතිතුමා මම මෙහෙම කිව්වා 2021 ජූලි 30. හරිද? 2021 ජූලි මාසේ 30. මේ දුන්නේ. හරිද? එතකොට ඔඩිටර් එතුමා මේක බාර ගන්න බෑ කියලා කියන්නේ 11 වෙනි මාසේ 5. එතකොට අපිට පිළිගන්න පුළුවන්ද මාස 4කට පෙර ලිපියකට බාර නොගැනීම පිළිබඳව මාස 4කින් පස්සේ ලිපියක් එනවනම් තමුන්නාන්සලා තියෙන හදිසි අවශ්‍යතාවය කොවිඩ් තත්ත්වයේ ඒකට
පත්වීම දෙනවා 7 වෙනි මාසේ. බෑ කියනවා 11 වෙනි මාසේ. පාස්කු පාරට තේරුණා තියෙනවා. මාස 4ට පස්සේ ඉතින් මම කියන්නේ ඒක පිළිගන්න පුළුවන් 7 වෙනි මාසේ පත්වීම දෙනවා 11 වෙනි මාසේ බෑ කියනවා. හරි. ඔව් මාස 4ක්. ඒ නිසා මෙතන තියෙනවා ඔබතුමාලා හරියටම කියන්න යම් බැටුපක් ගෙව්වද නැවත ආපසු ඒවා බාර දුන්නද මොකක් හරි අපිට හරියට කියන්න. නෑ සභාපතිතුමා මම සභාපති හැටියට කියන්නේ 7 5ක්වත් අපි යාට ගෙවලා නැහැ.